Hello guys, Dishan Technique YouTube channel එකෙන් තවත් වීඩියෝ එකක් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ unboxing වීඩියෝ එකක් ගැන. ඉතින් අද මොකක්ද unboxing කරන්න කියලා අපි වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් guys මේක තමයි අද අපි unboxing කරන්න අරන් ආවේ. ඉතින් මේක මම ගෙනාවේ නම් දරාස්සෙන් අපි මේක මොනවද ඇතුලේ තියෙන්නේ කියලාම මේක ඇතුලේ ගිහින් බලමු වෙනවා. ඉතින් අපි දැන් මේක ඕපන් කරන් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් guys මම ගාවේ කතරක් තියෙනවා. මම මේක මෙතනින් කපා ගන්නවා මොකක්ද තියෙන්නේ කියලා. මේක තමයි තියෙන headset එකක් තියෙන්නේ P47 headset එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා පේනද මේක? ඉතින් අපි මේක වැඩි විස්තරේ නම් දැන් කතා කරමු. ඉතින් මේකේ box එක ගැන කතා කරනවා නම් මෙතන ගහලා තියෙනවා P47 wireless කියලා. මේක wireless headset එකක්. මේක Bluetooth connect කරන්නේ. මෙතන තියෙනවා wireless headset කියලා. ඊට පස්සේ මෙතන headset එකේ පොඩි ෆොටෝ දෙකක් දාලා තියෙනවා. ඊට මේ පැත්තේ power on a ටික මේ ලකුණු කරලා තියෙන අපිට දැන් ඉතින් අපි මේක ඕපන් කරන් බලමු මේක කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා හොඳට තියෙනවා කියලා. දැන් මේ විදිහට තමයි headset එක නම් තියෙන්නේ. මෙතන charging cable එක තියෙනවා. මෙතන පොඩි කොලයක් තියෙන එච්චර තමයි. එහෙනම් අපි දැන් මේ ගැන කතා කරමු. මම මේකේ මේ ඉටි කොලේ පොඩ්ඩක් අයින් කරගමු පැත්තට. ඊට මේක මෙතන මෙහෙම දිගාර ගන්න තියෙන්නේ. මෙහෙම තමයි තියෙන්න නම් ඉතින් මේක. මෙතන වල පේනවද දැන් මෙතන තියෙන්නේ power on button එක. on කරපුවම මෙතන අපිට රතු පාට light එකක් පේනපත් වෙනවා. ආයි මේක මෙහෙම පොඩ්ඩක් ඇද ගන්න පුළුවන් adjust කර ගන්න ඕන ගානට උඩට දාගන්න. I think මෙතන සද්දේ volume අඩු වැඩි කරන එක තියෙනවා. එතකොට ආයෙ මෙතන AUX cable ගන්න port එකක් තියෙනවා. අන්න ඉතින් වෙන මොකද මෙතන මේ micro USB SD card එක දාන්න තැනක් තියෙනවා. ආයෙ මෙතන මේ charging point එක තියෙනවා. charge කරන එක. එච්චර තමයි ඉතින් මේකෙන් තියෙන අපි දාන්න බලුත් එහෙම බලමු. අවුලක් නැහැ කනටත් එහෙම ලොකුවට. ඉතින් ලොකු අහුලක් නැහැ සුපිරියටම තියෙනවා. මම මේ චෙක් කරලා බලුවා සවුන්ඩ් එකම සුපිරියටම තියෙනවා. එච්චර තමයි මම කතා කරන්න තියෙන්නේ. අතන charging cable එක ඉබ පොඩි cable එකක්. එච්චර තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් ඉතින් subscribe කරන්න දාන්න. අමතක කරන්න එපා අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඊට හම්බෙමු.